一日に一つの漢字を勉強しましょう。 හිත කාංජිය ඔන්නොමි තේරුම ජින් නින් මේවා කතකන අක්ෂරවලින් ලිව්වට අපි පාවිච්චි කරනකොට මේක පාවිච්චි කරන්න හිරගනා වලින් ඔන්නොමි තේරුම හඳුනා ගැනීමට පමණයි කතකන අක්ෂරවලින් මේක ලියන්නේ. කොන්යොමි තේරුම හිතෝ බිතෝ. උදාහරණ ගත්තොත් නිහෝන් ජින් ජපන් ජාතිකයා. නින් කියන වචනය භාවිතා කරන්නේ පුද්ගලයන් පිරිසක් ගණන් කරද්දී. අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් සන්නි පුද්ගලයන් 3 දෙනයි. කුණ්‍යමි උදාහරණ විදිහට ගන්න පුළුවන් අනොහිතෝ අර පුද්ගලයා. ඊළඟට තියෙන විශේෂම දෙයක් තමයි වචනේ කොයිබිතෝ. කොයිබිතෝ කියන්නේ ආදරවන්තයා. ඉතින් මේ kanjiය කොයිම වෙලාවකවත් දැක්කොතින් ඔයාලා මේක හිතෝ කියලා උච්චාරණය කරන්න යන්න එපා. කොයි කියන වචනයත් සමග හිතෝ kanjiය දැක්කොත් ඒක උච්චාරණය කරන්න ඕන කොයිබිතෝ කියලා. එහෙනම් ඔයාලට තව අත්‍යවශ්‍ය kanji තියෙනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ලොං වීඩියෝ එකක් අරගෙන එන්නම්. සයෝනාරා.